හැමෝටම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 A-level exam එකට තියෙන්නේ හරියටම දින 34යි. දිනවලින් කියනවට වඩා මම කැමතියි ඔයාලට exam එකට තියෙන්නේ හරියටම මාසයක් වගේ පුංචි කාලයක් කියන්න. ඉතින් මේ වෙනකොට syllabus cover කරන් ඉවර අයත් ඇති. ඉවර කරන් යන අයත් ඇති. කිසිම දෙයක් හිතා ගන්න බැරි අයත් ඇති. ඉතින් මම අද කියනවා සිලබස් ඉවර අයට රිවිෂන් එකක් වගේ වෙන්නත් තම පාඩම් කරන්න හිතා ගන්න බැරිව ඉන්න අයට පාඩම් කරන්න සැලැස්මක් වෙන්නත් කියලා තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු අද අපේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ ලොකු දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔයාලට තියෙන කාලෙත් එක්ක ලොකු වීඩියෝ බලන්න කාලයක් නැති නිසා. ඉතින් මම ඉක්මනින් අද ඔයාලට පැය 16ක් පිළිවෙලට සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරන් පාඩම් කරන්න පුළුවන් සැලැස්මක් දෙන්න තමයි අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. එහෙනම් අනිවාර්යෙන් ඔයාලා මම මේ කියන විදියට ඔයාලගේ ප්ලෑන් එක හදාගෙන අද ඉඳන්ම පාඩම් කරන්න පටන් ගන්න. මම මුලින්ම ඔයාලට මෙහෙම කියන්නම්. පොදුවේ මම සබ්ජෙක්ට් වලට සබ්ජෙක්ට් කියලා කියන්නම්. මොකද මම කරපු සබ්ජෙක්ට් තුන තවත් කෙනෙක් නොකර ඉන්න පුළුවන්. එයාලා කරන සබ්ජෙක්ට් මම කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම පොදුවේ සබ්ජෙක්ට් කියලා ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලා පළවෙනි සබ්ජෙක්ට් එක, ඒ කියන්නේ උදාහරණයක් මීඩියා කරනවා නම් ඔයා දවසට මීඩියා වලට එහෙම නැත්නම් ඔයා කරන පළවෙනි විෂයට පැය 4ක් වෙන් කරන්න ඕනේ. දැන් එක්සෑම් කාලසටහන මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව ඔයාලට මුලින්ම තියෙන සබ්ජෙක්ට් එක පළවෙනියට දාගත්තොත් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට ඔයාලගේ සබ්ජෙක්ට් එක්සෑම් එකේ තියෙන පිළිවෙලට සබ්ජෙක්ට් තුන අරගෙන එක සබ්ජෙක්ට් එකකට පැය 4 ගානේ දාලා වෙන් කරගන්න. එතකොට ඔයාලා සබ්ජෙක්ට් තුනට පැය 12ක් වෙන් කරලා තියෙනවා. ඊළඟට අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි දවසට රැට පේපර්ස් කරන එක හොඳයි. අනිවාර්යෙන් දවසට පැය 3ක් අරගෙන රැට පේපර් කරන්න ගන්න. මොකද දැන් එක්සෑම් එකට මාසයයි තියෙන්නේ. ඉතින් මේ මාසේ ඔයා පේපර්ස් කරලා ගියොත් ඔයාට එක්සෑම් එකේ තියෙන බයත් නැති වෙනවා. ඒ වගේම ප්‍රශ්න ලියන්න MCQ කරන්න වගේ ඔයාලගේ අතට හුරු වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් දවසට පැය 3ක්. ඒක ඔයා උදේ වේවා, දවල් වේවා, රෑ වේවා කියලා ඒක ඔයාලගේ තීරණය මත වෙනස් වෙනවා. කොහොම හරි දවසට පැය 3ක් ඔයාලා පේපර්ස් වලට කාලය වෙන් කරන්න ඕනේ. පේපර්ස් කිව්වම ඔයාලා 2020 ඉඳන් එහෙම නැත්නම් 2019 ඉඳන් 2025 දක්වා පාස් පේපර් ටික අරගෙන හොඳට කරන්න. ඒ වගේම ක්ලාසස් වල දෙන යුනිට් පේපර්ස් එක පළාත් පේපර් අරගෙන ඔයාලා ඒවත් කරන්න. මොකද පේපර් කරන තරමට තමයි ඔයාලගේ ප්‍රැක්ටිස් එක හැදෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාගේ සබ්ජෙක්ට් තුන අරගෙන මේ විදිහට පිළිවෙලට පාඩම් කරන සැලැස්ම හදාගත්තට පස්සේ ඔයා ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක්ට වුණත් ඒ එකක් ගන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් F3 ඉන්න කෙනෙකුට A3ක් දාගන්න මේ කාලේ හොඳටම ඇති. මේ කාලේ බය වෙන්න එපා. මොකද බය වුණාට පස්සේ කිසිම දෙයක් කරගන්න බැරි වෙන නිසා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක A3ක් දාන්න බලාපොරොත්තුෙන් ඉන්න හැමෝටම ගොඩක් වටින්න ඇති කියලා. ඒකේ වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් අහන් හිටපු බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ ප්ලෑන් එකට හොඳට පාඩම් වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න කියලාත් මම හදවතින්ම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් හොඳට පාඩම් වැඩ ටික කරගෙන හොඳම රිසල්ට් එකක් දාන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. බයි බයි.